සුබ දවසක් ඔයාලා හැමෝටම ෆිෂ් ෆික්ස් එකමයි රෝෂා කලංක. ඉතින් අද තමයි අපේ ෆිෂ් ටොක් පොඩ්කාස්ට් එකේ හතරවෙනි පොඩ්කාස්ට් එක. ඉතින් හතරවෙනි පොඩ්කාස්ට් එකේ මම අද කතා කරන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් ගැන. ඒ තමයි ලංකාවේ මාළු හදන, කියන්නේ මාළු ටැංකියක් තියෙන ගෙවල් වලින් 90%කම ගෙවල් වල මෙන්න මේ අද මම කතා කරන මාළු වර්ග පහෙන් එකක් හෝ අනිවාර්යෙන් ඉන්නවා. හරිද? ඔන්න ඔයාලා බලන්න ඔයාලගේ ගෙදරත් මේ මාළු වර්ග පහෙන් අඩුම තරමේ එක මාළු වර්ගයක් හරි ඉන්නවද කියලා. පළවෙනි එක ගප්පි. දෙවෙනි එක ප්ලේටි. තුන්වෙනි එක ෂෝට් ටේල්. හතරවෙනි එක මොලි. පස්වෙනි එක ටෙට්‍රා. මෙන්න මේ මාළු වර්ග පහෙන් හරිද? එක හරි වැරයිටි එකක්, එක වර්ගයක් හරි අනිවාර්යෙන් ලංකාවේ මාළු හදන, කියන්නේ මාළු ටැංකියක් තියෙන ගෙවල් වල 90%කම ගෙවල් වල ඉන්නවා. ඉතින් ඒ හින්දා මේක හැමෝටම පොදු පොදු දෙයක් හින්දා මම අද මෙන්න මේ මාළු වර්ග පහ ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි මම අද සාමාන්‍යයෙන් මේ අද පොඩ්කාස්ට් එකේදී මම ඔයාලට කියනවා කොහොමද මේ මාළු හරියට පර්චේස් කරන්නේ සහ හරියට හදන්නේ කොහොමද කියන එක. ඉතින් අපි පර්චේස් කරන්න කලින් මේ මාළු වර්ග පහ ගැන ඉතාමත් සරල දේවල් ටිකක් ඉස්සෙල්ලා ඉගෙන ගමු. ඒ තමයි මේ මාළු වර්ග පහ මුලින්ම අපි ගත්තොත් ගප්පි. මේ ගප්පි කියන මාළුවා ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් වගේ අතර කාලයක් මේ ගප්පියා කියන මාළුවා ජීවත් වෙනවා. ඒ කියන්නේ එයාගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 2ක් හෝ 3ක්. උපරිම අවුරුදු 2ක් සාමාන්‍යයෙන් අවුරුදු 3 කියන එක සාමාන්‍යයෙන් මාළු 1000කට එක්කෙනෙක් වගේ තමයි අවුරුදු 3 කියන එක ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් හැම මාළුවෙක් කියන්නේ ගප්පි වර්ග සාමාන්‍යයෙන් අවුරුදු 2ක් එයාලගේ ලයිෆ් ස්පෑන් එක තියෙනවා. එයාලගේ ආයු කාලය අවුරුදු 2ක් වගේ වෙනවා. ඉතින් එයාලා උපරිම සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 6 වගේ 5-6 වගේ ප්‍රමාණයකට මේ ගප්පිය කියන මාළුවා ලොකු වෙනවා. ඔය ගප්පි කියනවා මේ පොදුවේ කියන්නේ සහ මෙයාලා සර්ව භක්ෂක මාළු. ඒ කියන්නේ සාමාන්‍ය මාංශමය සහ ශාකමය දෙකම ආහාරයට ගන්න මාළු. හරි. ඔන්න මම මේ පොදු දේවල් ටිකක් විතරයි කියන්නේ. මම වැරයිටි වයිස් කියන්නේ නැහැ. ඒ කියන්නේ ගප්පි වැරයිටි ඔක්කොටම මේ පොදු ලක්ෂණ ටිකේ මේ පොදු දේවල් ටික තියෙනවා. ගප්පි වැරයිටි සාමාන්‍යයෙන් 200-300ක් විතර දැන් ලෝකේ ඉන්නවා. ඒ හින්දා මම වැරයිටි ගැන වෙනම කතා කරන්නේ. පොදුවේ ගප්පිය කියන තැන ඉඳන් තමයි මම කතා කරන්නේ. හරි. ඊළඟට ඉන්නේ ටෙට්‍රා. අපි සාමාන්‍ය ටෙට්‍රා ගත්තොත් එහෙම ටෙට්‍රා වර්ග ගොඩක් වෙලාවට අවුරුදු 5ක් වගේ උපරිම ආයු කාලයක් වළඳනවා. සාමාන්‍යයෙන් ආයු කාලය සාමාන්‍යයෙන් 3 4 5 වගේ ඒ කල් තියෙනවා. සාමාන්‍ය අවුරුදු 5 ජීවත් වෙන ටෙට්‍රා වර්ග ඉන්නවා. ඒතර මම සාමාන්‍යයෙන් කියන ටෙට්‍රා වර්ග අවුරුදු 5ක් ජීවත් වෙනවා. සාමාන්‍ය සෙන්ටිමීටර් 6 7 වගේ 8 වර්ගත් එක්ක වෙනස් වෙනවා. සාමාන්‍ය පොඩි ටෙට්‍රා වර්ග ඉඳන් ලොකු ටෙට්‍රා වර්ග ಜಾති තියෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8 වගේ වෙනකන් උපරිම වර්ධනයක් ඒ මාළුන්ගේ පෙන්වනවා. ඊට පස්සේ ප්ලේටි. ප්ලේටි ගත්තොත් එහෙම ප්ලේටි සාමාන්‍යයෙන් අවුරුදු 3 4 වගේ ආයු කාලයක් එයාලටත් තියෙනවා. එතකොට ප්ලේටි වර්ගත් අවුරුදු 3 4ක් විතර ජීවත් වෙනවා. එයාලත් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 6 7 වගේ ප්‍රමාණය යනකම් ප්ලේටි වර්ග මේ ලොකු වෙනවා. සාමාන්‍යයෙන් උපරිම සයිස් එක සෙන්ටිමීටර් 6 7 වගේ ලොකු වෙනවා. ඊට පස්සේ ෂෝට් ටේලුත් එහෙමයි අවුරුදු 3 5 වගේ කාලයක් එයාලා ජීවත් වෙනවා. සහ එයාලා සෙන්ටිමීටර් 10ක් විතර ලොකු වෙනවා. සාමාන්‍යයෙන් එයාලගේ උපරිම වර්ධනය කියන්නේ ආයු කාලයට යනකොට සාමාන්‍ය අවුරුදු 4ක් විතර වයස ෂෝට් ටේල් කෙනෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ට 10 වගේ ප්‍රමාණය, ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක් වගේ ලොකු වෙනවා. ඊළඟට මොලිත් එහෙමයි. යාලත් අවුරුදු 3ත් 5ත් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. මම මේ ස්ක්‍රීන් එකේ දානවා ඒ විස්තර ටික. ඔයාලට ලේසි එතකොට මතක තියාගන්න සහ බලා ගන්න. ඉතින් මොලිත් එහෙමයි. මොලිත් අවුරුදු 3ත් 5ත් වගේ අතර කාලයක් ජීවත් වෙනවා. සහ යාලත් සාමාන්‍යයෙන් උපරිම සෙන්ටිමීටර් 8 වගේ ලොකු වෙනවා. හරිද? මේ හැම මාළුවම සර්ව භක්ෂකයි. ඒ කියන්නේ මෙයාලා ඕමියෝ කියන ආහාර ගන්න විදිහෙන් එයාලා ඕමියෝ කියන කුලයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ සර්ව භක්ෂක කුලයට තමයි අයිති වෙන්නේ.
එතකොට මෙන්න මේ මාළුන්ගේ පොදු ලක්ෂණ ටික සහ පොදු අපි දැනගන්න ඕන පොදු දේවල් ටික. දැන් ඊළඟ පාර ඔයාලා මේ මාළු වර්ගය වලින් එකක් හරි ගන්න යනවා නම් දැන් ඔයාලා දන්නවා මෙයාලා කොච්චර ලොකු වෙනවද උපරිම කොච්චර කල් ජීවත් වෙනවද කියන එක. right. හරි. ඊට පස්සේ අපි බලමු මේ මාළුන්ට මේ එක මාළුවෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම ඉඩ ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරිද? මේක තමයි ඊළඟට තියෙන වැදගත්ම කාරණාව. ඔයාලා බලන්න ඕන ඔයාලා ගන්න මේ මාළුන්ට සාමාන්‍යයෙන් ජීවත් වෙන්න ඕන අවම එක මාළුවෙක්ට ජීවත් වෙන්න ඕන අවම ඉඩ කොච්චරක්ද කියන එක. සාමාන්‍යයෙන් අපි මේ පොදුවේ මේ ඔක්කොම මාළු වර්ග ටික අපි සාමාන්‍යයෙන් වතුර ලීටර් 5ත් 8ත් නැත්නම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අපි කියමුකෝ අපි මැද අගයකට එමුකෝ 5ත් 10ත් සාමාන්‍ය වතුර ලීටර් 8 වගේ සාමාන්‍ය වතුර ලීටර් 8ක් විතර මේ එක මාළුවෙක්ට එයාගේ ජීවිත කාලය ගත කරන්න ඕන වෙනවා. හරිද? මේක ටික සංකීර්ණයි. මම මේ ඔයාලට පැහැදිලි වෙන විදිහට සරලව තමයි කියන්නේ. ඒ හින්දා ඔයාලා හිතා ගන්න වතුර ලීටර් 8ක් ඕන මේ එක මාළුවෙක්ට ජීවත් වෙන්න. ඊයද 8ක්. මේ මම කියපු වර්ග පහේ මොනවද වර්ග පහ? ගප්පි, ටෙට්‍රා, ප්ලේටි, ෂෝට් ටේල්, මොලි. ඔන්න ඔය කියන වර්ග පහෙන් ඔයාලා මාළුවෙක් ගන්න ඕනේ. එක මාළුවෙක්ට ඔයාලගේ ටැංකියේ වතුර ලීටර් 8ක් වෙන් කරන්න ඕන. ඒතර ඔයාලා ගෙදර මාළු ටැංකියක් තියෙනවා නම් හෝ නැති වෙන්න පුළුවන්. ඔයාලා මාළු ටැංකියක් එක්කම මාළු ගන්න යනවා වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මොකද්ද කරන්න ඕන? එක මාළුවෙක්ට ලීටර් 8ක්. හරි. දැන් ඔයාලා ගෙදර ටැංකියේ දැන් ඔයාලා මැනලා බලන්න ඔයාලා ගෙදර ටැංකියේ වතුර ධාරිතාවය කොච්චරද? කියන්නේ වතුර ලීටර් කීයක් ඔයාලගේ ටැංකියට අල්ලනවද? හරිද? ඔන්න ඒකත් මම ඕනනම් ඔයාලට කැල්කියුලේෂන් එක දාන්නම්. ඔයාලටම බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා ගෙදර ඉඳන් මේ වීඩියෝ එක බලනවා නම් දැන් ඔයාලට පුළුවන් ටැංකිය ගාවට ගිහිල්ලා බලන්න. ටැංකියේ සෙන්ටිමීටර් වලින් ටැංකියේ වතුර උස වතුර ලෙවල් එකට, ඒ කියන්නේ ටැංකියේ වතුර මට්ටමට උස කොච්චරද? ඊට පස්සේ ටැංකියේ දිග කොච්චරක් තියෙනවද? ටැංකියේ පළල කොච්චරක් තියෙනවද? සෙන්ටිමීටර් වලින් ගන්න. හරිද? සෙන්ටිමීටර් වලින් අදි රූලක් තියලා හරි ටේප් එකක් තියලා හරි මැනගන්න. එතකොට අපි කියමුකෝ 10යි 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 වගේ ආවා කියලා ගාණක්. හරිද? එතකොට ඒ වගේ ගාණක් ආවොත් ඔයාලා කරන්න ඕනේ උස වැඩි කිරීම, දිග වැඩි කිරීම, පළල. 10 වැඩි කිරීම, 10 වැඩි කිරීම 10. ඊට පස්සේ ඒ එන එකතුව ඔයාලට එන උත්තරේ 1000න් බෙදන්න. 1000න් බෙදපුවාම ඔයාලට එනවා උත්තරයක් ඔයාලගේ ටැංකියේ වතුර ලීටර් කොච්චරක් තියෙනවද කියලා. ඔන්න ඔයාලට ගාණක් එන්නේ. හරිද? දැන් මම හිතනවා ඔයාලට ලේසි වෙන්න ඇති දැන් මම මේ කියන එක. හරිද? ඔන්න ඔයාලා දන්නවා දැන් ඔයාලට වතුර ලීටර් කීයක් තියෙනවද කියලා. අපි කියමුකෝ වතුර ලීටර් 80ක් ආව ඔයාලට කියලා. හරි. වතුර මම මේ ලේසියට ගන්න ගාන ඔයාලා බලන්න ඔයාලා කොච්චරද කියලා. වතුර ලීටර් 80ක් ඔන්න ඔයාලට ආවා උත්තරේ විදියට ටැංකියට උපරිම දාන්න පුළුවන් හෝ ටැංකියේ වතුර තියෙන ප්‍රමාණය. එතකොට ඔයාලා මාළු ගන්න යනවා නම් කඩේකට ඉස්සෙල්ලා ඔය වතුර ලීටර් 80 මම එක මාළුවෙක්ට වතුර ලීටර් කීයක් ඕන කියලාද කිව්වේ? වතුර ලීටර් 8ක්. එතකොට ඔයාලා ඒක බෙදන්න 8ෙන්. හරිද? 80 බෙදීම 8. දැන් උත්තරේ කීයක් එනවද? 8යි. sorry 10යි. sorry 10ක් එනවා. මේ එතකොට ලීටර් 80 8ෙන් බෙදුවට පස්සේ 10ක් එනවා. දැන් ඔයාලට පුළුවන් අර මම මේ කියපු මාළු වර්ග පහෙන් මාළු 10ක් උපරිම මාළු 10ක් ඔයාලගේ ටැංකියට දාන්න. මේකෙදි ඔයාලට ආපු උත්තරෙත් එක්ක වෙනස් වෙයි. මම කියන්නේ මම දැන් මේ හදපු එකේනේ වතුර ලීටර් 80ක් තියෙනවා මගේ ටැංක් එකේ. ඒ 80 8ෙන් බෙදුවට පස්සේ උත්තරේ 10යි. ඒ කියන්නේ මට මේ මාළු වර්ග වලින් මාළු 10ක් තමයි උපරිම ගන්න පුළුවන්. දැන් එතකොට මම තීරණය කරන්න ඕනේ හරිය ටෙට්‍රා දෙන්නයි, ෂෝට් ටේල් දෙන්නයි, ප්ලේටි දෙන්නයි, ගප්පි දෙන්නයි. නැත්තම් ගප්පිම 10ක් ගන්නවා නැත්තම් ෂෝට් ටේල්ම 10ක් ගන්නවා කියන ඔන්න මට දැන් හිතා ගන්න පුළුවන්. දැන් මට ප්ලෑන් කරගන්න පුළුවන් මම කැමති විදිහට. ඔයාලා කැමති විදිහට ඔයාලට ගන්න පුළුවන්. ටෙට්‍රා 10ක් ගන්නවා නම් සම්පූර්ණ ටෙට්‍රා 10ක්. ඊට පස්සේ ගප්පි 10ක් ගන්නවා නම් එහෙමයි. කලව මේ ගන්නවා නම් එහෙමයි. ඔන්න දැන් ඔයාලට දන්නවා කොච්චරද මාළු ගන්න ඕනේ කියලා. හරි. ඊළඟට
දැන් ඔයාලා මේ ප්ලෑන් එක හැදුවා. හරිද? මේ ප්ලෑන් එක හැදුවා. දැන් ඊළඟට යනවා ඔයාලා ඇක්වේරියම් එකකට මේ මාළු ගන්න. ඒතකොට ඔයාලා මේ මාළු ගන්න ඇක්වේරියම් එකකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මේ මාළුන්ට හරියන ෆිල්ටර් සිස්ටම් එක තෝරගන්න. දැන් මාළු ගන්න ගියට දැන් ඉක්විප්මන්ට් අපේ ඇක්සසරිස් ගන්න එපා ටැංක් එකට. එතකොට මේ මාළුන්ට අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරන්නේ බයෝ ෆිල්ටර් එකක් තියෙන්න ඕන. නැත්නම් හැඟෝන් ෆිල්ටර් එකක් තියෙන්න ඕන. නැත්නම් ගොඩක් වෙලාවට ඔය ග්‍රැවල් ෆිල්ටර් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් සබ්ස්ට්‍රේට් උඩින් වහලා දාන එක. ඒකත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ එක්ස්ටර්නල් සම්ප් එකක් හරි නැත්නම් හැඟෝන් ෆිල්ටර් එකක් හරි මොනවාද ස්පොන්ජ් ෆිල්ටර් එකක් හරි පාවිච්චි කරන්න කියලා. මම ඒකට අදාළ ඒ සම්බන්ධව අවශ්‍ය කරන වීඩියෝ ඉමේජස් ටික මම ස්ක්‍රීන් එකේ දානවා. ඒතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වර්ග වලින් ඔයාලට අනිවාර්යයෙන්ම ෆිල්ටර් එකක් දාන්න ඕන ටැංක් එකට. හරිද? එතකොට ලීටර් 30ක ලීටර් 80ක ටැංකියක නම් ඒ ටැංකියට ඒ ටැංකියේ ධාරිතාවයට හරියන ආකාරයේ ෆිල්ටර් එකක් අරගන්න. ස්පොන්ජ් ෆිල්ටර් එකක් වුණත් හැඟෝන් ෆිල්ටර් එකක් වුණත් ඒ ටැංකියේ තියෙන වතුර ධාරිතාවයට හරියන විදිහේ ෆිල්ටර් එකක් ඔයාලා ගන්න ඕන. හරි සයිස් එක. මොකද ෆිල්ටර්ස් එක එක සයිස් වලින් තියෙනවා. දැන් පොඩි ස්පොන්ජ් ෆිල්ටර්ස් තියෙනවා. ඒවා පොඩි ටැංකිය වලට. ලොකු ස්පොන්ජ් ෆිල්ටර්ස් තියෙනවා. ඒවා ලොකු ටැංකිය වලට. ඉතින් ඒක වතුර ධාරිතාවයත් එක්ක තමයි ඒ ෆිල්ටර්ස් අපි මිලදී ගන්න ඕන. රයිට්. දැන් ඔයාලා එකක් දන්නවා. ඕන ඔයාලා දැන් දන්නවා ගන්න ඕන ෆිල්ටර් එකත් මොකක්ද කියලා. ඇයි මම අනිත් ෆිල්ටර්ස් ඒ කියන්නේ ඔය පවර් ෆිල්ටර්ස් එහෙම දාන්න එපා කියන්නේ. විශේෂයෙන් මේ මාළු පවර් ෆිල්ටර්ස් වලට ඇදෙනවා. අනිත් එක පවර් ෆිල්ටර්ස් වලින් මේ මාළුන්ගේ කියන්නේ බිහේවියර්ස් වලට ගොඩක් ඩිස්ටර්බ් කරනවා. මොකද ලොකු වේව් එකක් හදන හින්දා පවර් ෆිල්ටර්. ගොඩක් පොඩි ටැංකිය වල කියන්නේ අඩි 2 3 ගොඩක් මේ මාළු හදන්නේ උපරිම අඩි 3 වගේ ටැංක් වල. 3ට අඩු. ඒ කියන්නේ අඩි 3 2 2.5 1 ඔය වගේ සයිස් ටැංකිය වල තමයි මේ වර්ග වල මාළු හදන්නේ. ඊට වඩා ලොකු ටැංකිය වල මේ වගේ මාළු හදනවා අඩුයි. ගොඩක් ඔය ප්ලාන්ටඩ් වගේ ටැංක් වල හදනවා. ඒක මම කියන්නේ ඒක වෙනම එකක්. නමුත් පොදුවේ මම කතා කරන්නේ පොදුවේ නිසා ගොඩක් ගෙවල් වල සාමාන්‍ය මේ වගේ මාළු හදන්නේ අඩි 3ට වඩා අඩු ටැංකිය වල. අහම්බෙන් අවුරුදු අඩි 4 වුණත් හදන කට්ටිය ඉන්නව නැතුව නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ටැංක් වලට මැච් වෙන්න ගොඩක් වෙලාවට අර වගේ හැන්ග්-ඔන් ෆිල්ටර්ස් නැත්නම් එක්ස්ටර්නල් සම්ප් තියෙනවන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ එකක් අර පවර් ෆිල්ටර්ස් දාන පවර් ෆිල්ටර්ස් කියන්නේ මෙන්න මේ ෆිල්ටර්ස් දාතිය මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ. ඒ ෆිල්ටර්ස් දාන්නේ නැහැ. රයිට්. දැන් ඔයාලා ගාව ඒ ටික තියෙනවා. ඔයාලට කැමති ලයිට් ඒවා ඇක්සසරිස් විදියට ලයිට් ගන්න. ඔයාලා ඉන්නේ ටිකක් උෂ්ණත්වය අඩු සීතල පළාතක නම් අනිවාර්යයෙන්ම හීටර් එකක් ගන්න. මොකද මෙයාලාට සෙල්සියස් අංශක 28ක වගේ උෂ්ණත්වයක තමයි මෙයාලා හොඳට හැදෙන්නේ සහ හොඳට ජීවත් වෙන්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඔයාලට සෙල්සියස් අංශක 28ට වඩා අඩුයි නම් ඔයාලගේ පැත්තේ වතුරේ උෂ්ණත්වය ඔයාලා හීටර් එකකුත් මිලදී ගන්න වෙනවා. රයිට්. එතකොට ඔයාලා දැන් ඒ ටික දන්නවා ෆිල්ටර් එක. ඊට පස්සේ මෙයාලට සබ්ස්ට්‍රේට් වැඩි හරි ගල් මොන හරි දානවනම් කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න. හැබැයි අනිවාර්යයෙන්ම සති දෙකකට සැරයක් වගේ මේ ග්‍රැවල් ක්ලීනින් කියන එක වෙන්න ඕනේ. කියන්නේ ඒ තියෙන ග්‍රැවල් ක්ලීන එකක් පාවිච්චි කරලා ඒ ග්‍රැවල් හොඳට පිරිසිදු කරන්න ඕන. සබ්ස්ට්‍රේට් හොඳට ක්ලීන් කරලා තියාගන්න ඕන. ප්ලාන්ට්ස් දැම්මට ප්‍රශ්නයක් නැහැ. මෙයාලා ප්ලාන්ට්ස් වලට හානි කරන කට්ටිය නෙමෙයි. ඒ හින්දා ඔයාලට ප්ලාන්ට් දාන්න උනත් පුළුවන් ටැංක් එකට. රයිට්. දැන් ඔයාලා උන්න සාමාන්‍යයෙන් ඒ ටික දන්නවා. දැන් ඔයාලා දන්නවා ගන්න ඕන මොනවද කියලා දන්න ඇක්වේරියම් එකට ගිහිල්ලා. දැන් ඊළඟට යන් අපි ඇක්වේරියම් එකේ තියෙන මාළු ටැංකිය ගාවට. සාමාන්‍යයෙන් ඔයාලා මාළු දැන් ඔයාලා මේ මාළු ඉන්න ටැංක් එක ගාවට ගියාට පස්සේ ඔයාලා ඉස්සල්ලාම බලන්න ඕන ඒ ටැංක් එකේ මාළු මැරිලා ඉන්නවද. ඕක තමයි ඇක්වේරියම් එකකට ගිහිල්ලා මම වුණත් ඇක්වේරියම් එකකට ගිහිල්ලා මුලින්ම බලන්නේ ඒ ටැංක් එකේ මම ගන්න බලාපොරොත්තු වෙන ටැංකියේ මාළු මැරිලා ඉන්නවද කියන එක. මාළු මැරිලා ඉන්නවා නම් ඒ ටැංක් එකෙන් අපිට මොන අවශ්‍යතාවයේ තිබ්බත් මොන හදිස්සියේ තිබ්බත් ඒ ටැංක් එකෙන් මාළු මිලදී ගන්න එපා. හොඳට මතක තියාගන්න. හරිද? අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? ඔයා ගන්න ගප්පියා අවුරුදු 3ක් හදන හැටි.
අවුරුදු 2ක් උපරිම අවුරුදු 2ක් ඔයාලා ගන්න මිලදී ගන්න ගප්පිය ඔයාලයි ගෙදර තියෙන ටැංකියේ හදන හැටි තමයි මම අද මේ ඉගෙන ගන්න. අද මේ පොඩ්කාස්ට් එක ඔයාලා මේ අහගෙන ඉන්නේ. ඒ හින්දා ඔයාලා ඇක්වේරියම් එකට ගියාට පස්සේ ඇක්වේරියම් එකේ ගප්පි ටැංකිය ඉස්සරහට හරි ප්ලේටි ටැංකිය හරි සෝට් ටේල් ටෙට්‍රා ටැංකිය ඉස්සරහට ගිහිල්ලා ඔයාලා බලනකොට ටැංක් එකේ මාළු මැරිලා ඉන්නවා නම් කවදාවත් ඒ ටැංක් එකෙන් මාළු මිලදී ගන්න එපා. ඇක්වේරියම් කරන අය නම් මාත් එක්ක තරහ වෙයි මේ මේක කියන එක. නමුත් අපිට ඕන හොඳ හොබියස්ලා හොඳට මාළු හදන අය. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍ය මම එහෙමයි. මම ටැංක් එකක් ඉස්සරහට ගියපුවාම ඒ ටැංක් එකේ මාළු මැරිලා ඉන්නවා නම් අඩුම තරමේ ඒ වගේ ටැංක් එකකින් මම ප්ලාන්ට් එකක්වත් මිලදී ගන්නෙ නැහැ. මොකද මම කැමති නෑ හැම රිස්ක් එකේ දාගන්න මම හදන මාළු. ඒ හින්දා මොකද මැරෙනවා කියන්නේ something wrong. ඒ කියන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට ගොඩක් ප්‍රශ්න පියවි හැට පේන්නේ නැති ප්‍රශ්නනේ මාළුන්ට තියෙන්නේ. ඒ හින්දා හරියටම දන්න. ඒ හින්දා ඒ වගේ වෙලාවක රිස්ක් එකක් ගන්න එපා. හරි. මාළු මැරලා තියෙනවා නම් දැන් ඔයාලා ඒ ටැංක් එකේ මෙලදී ගන්නෙ නැහැ. ඊට පස්සේ බලන්න සාමාන්‍යයෙන් හොඳට ලං වෙලා ඒ ටැංක් එකේ ඉන්න මාළු දිහා බලනකොට ඒ ටැංකියේ ඉන්න මාළු වරල් මෙහෙම ගොඩක් වෙලාවට එයාලයි කවුඩල් ෆින් එක මෙන්න මේ විදිහට ක්ලෑම්ප් කරගෙන ඉන්නවා නම් සාමාන්‍යයෙන් මෙහෙම වරල දිග ඇරගෙන ඉන්න ඕන හොඳට ක්ලෑම්ප් කරගෙන ඉන්නවා නම් මම ඔයාලට මේ රෙෆරන්ස් දාන ස්ක්‍රීන් එක ඔයාලට එතකොට ලේසි හරියට බලා මේ තේරුම් ගන්න. ක්ලෑම්ප් කරගෙන ඉන්නවා නම් වරල් අකුලගෙන ඉන්නවා නම් ඒ ටැංක් එකකින් මාළු මිලදී ගන්න එපා. එහෙම සාමාන්‍ය මාළු ක්ලෑම්ප් කරගෙන ඉන්නේ ඒ මාළුන්ට පැරසයිට් ඉෂුව එකක් තියෙනවා. නැත්නම් ඒ මාළු ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ගොඩක්. හරිද? එතකොට ඒ වගේ මාළුවෙක් ඔයාලගේ ගෙදර අරගෙන ගිහිල්ලා ටැංක් එකට දාපුවාම සාමාන්‍යයෙන් දවස් දෙකකින් මැරෙන්න පුළුවන්. ඒ හින්දා දැන් දන්නා මොකක්ද දෙවෙනි කාරණාව? ටැංක් එකේ ගිහිල්ලා මාළු ටික බලනකොට මාළු ටික පින්ස් අකුලගෙන නම් ඉන්නේ, වරල් ටික අකුලගෙන නම් ඉන්නේ. ඒ ටැංකිය වලින් මාළු මිලදී ගන්න එපා. හරි. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව. බලන්න මාළුන්ගේ ඇඟේ සුදු පාට ඩොට් තියනවාද? මේක ටිකක් white spot නැත්තම් නිකන් gold color dot හරි නිකන් gold color නිකන් powder එකක් දාලා වගේ නැත්තම් සුදු පාට dot තියෙනවා. මම ස්ක්‍රීන් එකේ දානවා. ඒ විදිහට ඔයාලට පේනවා නම් මාළුන්ගේ ඇඟේ මිලදී ගන්න එපා. ඒක ලෙඩක්. හරිද? ඇක්වේරියම් එකේ කෙනාට ඕන කතා කරලා ඔයාලා ළඟ කවුරු හරි ඉන්නවා නම් ඔයාලට උදව් කරන කවුරු හරි සහායකයෙක් හරි කවුරු හරි එයාටත් කියන්න. මෙන්න මේ ටැංකියේ මාළු ලෙඩයි වගේ චුට්ටක් බලන්න. මාළුන්ගේ ඇඟේ ඩොට් තියෙනවා. සුදු පාට. මේ මාළු වරල් අකුලගෙන ඉන්නේ. මේ ටැංකියේ මාළු මැරිලා ඉන්නවා. මේ ටැංකියේ මාළු ගැන පොඩ්ඩක් බලන්න කියලා ඔයාලා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම සාමාන්‍යයෙන් කියනවා. එහෙම ඇක්වේරියම් වලට ගිහපුවා මම පොඩ්ඩක් කතා කරලා කියනවා. හරිද? රයිට්. ඒ තුන්වෙනි කාරණාව. ඊට පස්සේ හතරවෙනි එක බලන්න මාළුන්ගේ ඇඟේ තුවාල තියනවාද කියලා. මාළුන්ගේ ඇඟේ මොන හරි තුවාල තියනවාද පේන්න. හරිද? හොඳට වීදුරුව ළඟට ලං වෙලා හොඳට බලන්න හැම මාළුවේ දිහාම බලන්න හොඳට. බලනකොට මාළුවගේ තුවාල තියනවා නම් මිලදී ගන්න එපා. ඒ ටැංකියේ මාළු මිලදී ගන්න එපා. ඊට පස්සේ බලන්න මාළුගේ වරල් කැඩිලා හරි දිය වෙලා හරි ඒ වගේ තියනවාද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වරලක් වුණාම මෙහෙම ලස්සනට තියෙන්න ඕන වරල මම ඔයාලට දානවා මේ ස්ක්‍රීන් එකේ හෙල්දි වරලයි කොහොමද රොට් වෙච්ච වරලකුයි අපි මේ අඳුරගන්නේ කියලා. ඉතින් හෙල්දි වරල සාමාන්‍යයෙන් රවුමට ලස්සනට පිරිපුන් විදියට තියෙනවා. රොට් වෙච්ච වරල සාමාන්‍යයෙන් කැඩිලා නැත්තම් කුණු වෙලා වගේ ගිහිල්ලා නැත්තම් ගෙවිලා කියන්නේ නිකන් අර කොටස් නෑ කෑලි නැතුව එහෙම තමයි රොට් වෙච්ච වරල පේන්නේ. ඉතින් ඔයාලට මේ වගේ පේනවා නම් මාළුන්ගේ වරල් මිලදී ගන්න එපා. ඒ ඇක්වේරියම් එකේ අයිති එක්කෙනාව හරි ඒ වැඩ කරන කෙනෙක්ව ඒ සම්බන්ධව දැනුවත් කරන්න. ඒකට එයාලට පුළුවන් ඒ ටැංකියට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් කරලා මාළු ටික සනීප කරලා ඒ මාළු ටික විකුණන්න. රයිට්. එතකොට ඊළඟ එක තමයි බලන්න අපේ පස්වෙනි එකනේ මාළු ඇද වෙලාද කියලා. සාමාන්‍යයෙන් මාළු මෙහෙම ඉන්න ඕන මාළුව මෙහෙම නැමිලාද නැත්තම් සාමාන්‍යයෙන් අර උඩින් බලනකොට මාළුව මේ විදියට
නැමිලා තියෙනවද? ඩිෆෝමිටිස් තියෙනවද? නේ? ආබාධ සහිත මාළුද කියලා බලන්න. එහෙම මාළු ඉන්නවා නම් ඒ මාළු ටැංකියෙන් මාළු මිලදී ගන්න එපා. හරිද? දැන් හරි. දැන් ඔන්න ඔය කාරණා පහ. ඒ කියන්නේ මැරිච්ච මාළු ගන්න බෑ. ඊට පස්සේ ක්ලෑම්ප් වෙලා ඒ කියන්නේ වරල් අකුලගෙන ඉන්න මාළු ගන්නෙත් නෑ. ඊට පස්සේ වයිට් ස්පොට් නැත්තම් ගෝල්ඩ් ඩස්ට් එක වගේ තියෙන එහෙම ඇපියරන්ස් එකක් තියෙන මාළු මිලදී ගන්නෙත් නෑ. ඊට පස්සේ තුවාල තියෙන මාළු මිලදී ගන්නෙත් නෑ. වරල් දිය වෙලා තියෙන මාළු මිලදී ගන්නෙත් නෑ. මොනවාද ඩිෆෝමිටිස් තියෙන ආබාධ තියෙන මාළු මිලදී ගන්නෙත් නෑ. දැන් ඔයාලා මෙන්න මේ 6 කරන්නේ නෑ. හරි. එහෙම ඔයාලා දැක්කොත් එක්ක වෙන ෂොප් එකකට යන්න ඔයාලට හදිස්සිව නම් වෙන ෂොප් එකකට යන්න නැත්තම් පස්සේ දවසක ඇවිල්ලා එයාලා ට්‍රීට්මන්ට් කරාට පස්සේ ඇක්වේරියම් වල අය ට්‍රීට්මන්ට් කරලා බලලා පස්සේ දවසක ඇවිල්ලා හිමීට වෙන ඇක්වේරියම් එකකට හරි ගිහිල්ලා ඔයාලගේ අවශ්‍යතාවය සපුරා ගන්න. එතකොට මම මේ කියන්නේ එහෙම ටැංකිය එකකින් මාළු ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයා ගන්න මාළුවටත් ලෙඩ තියෙන්න පුළුවන්. හරිද? වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා. ඒ ටැංකියේ තිබ්බ ප්‍රශ්නේ ඔයාලගේ ඔයා ගන්න මාළුවටත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ හින්දා ඒ ටැංකියෙන් ඒ වගේ ටැංකිය වලින් මාළු මිලදී ගන්න එපා. ඔන්න රයිට්. හරිද? දැන් ඔයාලා දන්නවා මාළුවව කොහොමද මිලදී ගන්නෙ කියලා. ඊට පස්සේ ඔයාලට අපි කියමුකෝ මේ වගේ ප්‍රශ්න මුකුත්ම නැති මාළු දැක්කා කියලා. ඔන්න ඔයා ඒ මාළු ටික මිලදී ගත්තා. ඊට පස්සේ ඔයා මාළු ගෙදර අරගෙන යනවා. ගෙදර අරන් ආවට පස්සේ ටැංක් එකට වතුර පුරවලා නැත්තම් ටැංකිය කලින් තියෙනම ටැංකියක් වෙන්න පුළුවන්. නැත්තම් මාළුත් එක්කම ටැංකියක් ගත්ත වෙන්න පුළුවන්. අපි කියමුකෝ මාළුත් එක්කම ටැංකියකුත් ගත්තා කියලා. එහෙම ගත්තොත් එහෙම ටැංකියට වතුර පුරවලා ඔයාලට අවශ්‍ය කරන ඩෙකරේෂන්ස් ටික කරලා ඇන්ටි ක්ලෝරින් දාලා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ටැංක් එක දුවන්න දෙන්න. ෆිල්ටර් සිස්ටම් එක දුවලා ඒ වගේ ටිකක් දුවන්න දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මාළුන්ව ඉන්ට්‍රොඩියුස් කරන්න ගත්ත මාළුන්ව ටැංක් එකට ඉන්ට්‍රොඩියුස් කරන්න. හරිද? ඉන්ට්‍රොඩියුස් කරනකොට ඇක්ලිමේෂන් කරන්න අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔයාලා ගෙනාපු මාළු බෑග් එක ටැංක් එකට දාලා විනාඩි 20ක් විතර ටෙම්පරේචර් එක බැලන්ස් වෙන්න දෙන්න. ඒ කියන්නේ ටෙම්පරේචර් එක ඔයාලගේ බෑග් එකේ මාළු ගෙනාපු බෑග් එකේ උෂ්ණත්වයයි ටැංකියේ තියෙන වතුරේ උෂ්ණත්වයයි සමාන වෙනකන් සාමාන්‍ය විනාඩි 20ක් විතර මේ බෑග් එක ටැංක් එකේ දාලා තියෙනවා. මම ස්ක්‍රීන් එකේ දානවා ඊට අදාළ කරන ඉමේජස් ඔයාලට ඒවෙන් තේරුම් ගන්න පුළුවන් හොඳට. ඊට පස්සේ ටැංක් එක බෑග් එකේ වතුර මේ ටැංක් බෑග් රබර් බෑන්ඩ් එක ගලවලා බෑග් එක ඕපන් කරලා ටැංක් එකේ වතුර අර බෑග් එකේ තියෙන වතුර එක මික්ස් කරන්න ටිකක්. ඒ කියන්නේ බෑග් එක අපි කියමුකෝ වතුර ලීටරයක් තියෙනවා කියලා ටැංක් එකනොත් වතුර ලීටරයක් දාන්න බෑග් එකට දාලා විනාඩි 10ක් විතර තියෙන්න ආරින්න. ඊට පස්සේ මාළු අල්ලන net එකකට අර මාළුවා විතරක් අරගෙන ටැංක් එකට ඉන්ට්‍රොඩියුස් කරන්න මාළුවව. right. දැන් ඔයාලව ඇක්ටිමේෂන් වලින් මාළුවව ටැංක් එකට දැම්මා. ඊට පස්සේ කන්න දාන්න එපා. දැන් ගොඩක් අය කරන එක තමයි මාළු දාපු ගමන්ම ඒ වෙලෙම කන්න දානවා මාළුන්ට බඩගිනි කියලා. එහෙම දාන්න එපා. සාමාන්‍යයෙන් පැය 12ක් විතර ගියාට පස්සේ ඒ මාළුන්ට පොඩ්ඩක් ඇඩොප්ට් වෙන්න දෙන්න ඒ ටැංක් එකට. මොකද මේ මාළු ඔයාලා ඒ ගෙනල්ලා දැම්මට පස්සේ ඒ ටැංක් එකට මාළුව ඇඩොප්ට් වෙන්න ඕන. ඒකට යම් කාලයක් යනවා. ඒ හින්දා සාමාන්‍ය පැය 12ක් විතර කාලයක් මේ මාළුවට ඒ ටැංක් එකට ඇඩොප්ට් වෙන්න ටයිම් එක දෙන්න. ඊට පස්සේ මාළු කෑම දෙන්න. උතර ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ප්‍රෝටීන් පර්සන්ටේජ් එක 140ක් 35 40 වගේ තියෙන ෆීඩ් එකක් ඒ මාළුන්ට දෙන්න. මොකද ඔයාලා කඩෙන් ගන්න මාළු ගොඩක් වෙලාවට මාස 3මාර 4මාර වගේ කාලයක් වයසයි. ඒ කියන්නේ දැනටම ඔයාලා මිලදී ගන්නකොටම ගොඩක් වෙලාවට ඔය වර්ගවල මාළු සාමාන්‍යයෙන් මාස 3ත් 5ත් අතර කාලයක් වයස මාළු තමයි ඔයාලා ඇක්වේරියම් එකේ මිලදී ගන්න. ඒතකොට තව අවුරුදු 1මාරක් ඔයාලගේ ටැංක් එකේ මේ මාළු හදන්න ඕනේ. හරි. ඒතකොට ඔයාලා අලුතෙන්ම ගත්තා නම් ටැංක් එක දැන් කන්න දානවා පැය 12කට පස්සේ කන්න දාන්නෙත් ඔයාලා ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙම ඇඟිලි තුඩු වලට මෙහෙම කෑම එක අරගෙන තමයි සාමාන්‍යයෙන් මාළුන්ට කන්න දාන්නේ. ඒතකොට විනාඩි 5ක් වගේ ඇතුළත මාළු ටික කෑම ටික කාලා ඉවර කරන්න ඕන. ඊට පස්සේ තමයි ඒක එහෙම අපි කියමුකෝ දාපු කෑම ටික විනාඩියෙන්ම කෑවා කියලා. විනාඩියෙන් කාලා ඉවර කරා මාළු ටික. ඊට පස්සේ ආපහු ඒ වගේම ටිකක් අරගෙන
ටැංක් එකට දාන්න. දාලා ඒ කෑම ටිකත් ඉවර වෙනවද කියලා බලන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ විදිහට විනාඩි 5ක් වගේ ඇතුළත මාළු කෑම කාලා ඉවර කරන්න ඕන. කෑම ඉතුරු වෙනවා නම් ඔයාලා දන්නවා ඊළඟ පාර ඒ දාන කෑම ප්‍රමාණය අඩු කරලා දාන්න. එතකොට ඔයාලට පුළුවන් ටැංකියේ වතුර සවුත්තු වෙන්නේ නැති වෙන්න තියාගන්න. මොකද පළවෙනි මාස දෙක වෝටර් ක්වොලිටි කියන එක ඉතාමත්ම වැදගත්. මම මේකයි කියන්න හදන්නේ. එතකොට කෑම හරියට දාන්න ටික ටික කෑම දාන්න. ගෙදර හැමෝටම කන්න දාන්න දෙන්න එපා. කවුරු හරි වගකීම් යුතු එක්කෙනෙක්ව මේ සයින් කරන්න කෑම දාන්න. මොකද ගොඩක්ම ප්‍රශ්නේ එන්නේ ගෙදර අම්මයි තාත්තයි නංගි අක්කයි අයියයි ඔක්කොම මාළුන්ට කන්න දානවා. මාළු ටැංකියක් ගෙදරට ගෙනාවට පස්සේ. ඒක වැරදි වැඩක්. එහෙම කරන්න එපා. එතකොට අන්න දාන එක හරියට කන්න දාන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවසක් කර දවසක් 120ක වෝටර් චේන්ජ් එකක් අනිවාර්යයෙන්ම දෙන්න ටැංක් එකේ. මොකද්ද 120ක වෝටර් චේන්ජ් එකක් අනිවාර්යයි ටැංකියට. දවසක් කර දවසක් මාස දෙකක් යනකම්. හොඳට තේරුම් ගන්න. මාස දෙකක් යනකම් දවසක් කර දවසක් 100ට කීයද 120ක්. ඒ කියන්නේ ටැංකියේ වතුර ලීටර් 100ක් තියෙනවා නම් වතුර ලීටර් 20ක් අයින් කරලා අලුත් වතුර පුරවන්න දවසක් කර දවසක්. එතකොට ඒක තමයි අපි වෝටර් චේන්ජ් කියලා කියන්නේ. එතකොට ඒක බොටම් එකෙන් කරන්න පුළුවන් නම් ග්‍රැවල් ක්ලීන් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා බොටම් එකෙන් වතුර අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. සයිපන් අපි ඒකට සයිපනින් කරනවා කියලා කියනවා. එතකොට සයිපන් කරලා වතුර 120ක් අයින් කරලා අලුත් වතුර පුරවන්න. right. මොකද එහෙම කරන්න කියන්නේ. ඔයාලා ගන්න ෆිල්ටර්ස් හරියට කන්ඩිෂන් වෙලා නැහැ. මාස දෙකක් යනවා ගොඩක් වෙලාවට ෆිල්ටර්ස් වලට ඇමෝනියා අඩු කර ඇමෝනියා නයිට්‍රේට් කියන මාළුවට විස සහිත රසායනික ද්‍රව්‍ය අඩු කරන බැක්ටීරියා ටික හැදෙන්න මාස දෙකක් විතර යනවා ඔයාලගේ ෆිල්ටර් එකේ. ඒතකොට ඔයාලා ෆිල්ටර්ස් ක්ලීන් කරන්නේ නැහැ මාස දෙකක් යනකම්. ෆිල්ටර්ස් වල තියෙන ස්පොන්ජ් ෆිල්ටර් මීඩියා එකක්වත් ක්ලීන් කරන්න එපා මාස දෙකක් යනකම්. ඔයාලා කරන්න ඕන දවසක් කර දවසක් මාස දෙකක් යනකම් 120ක වෝටර් චේන්ජ් එකක් දෙන එක. වෝටර් චේන්ජ් දෙනකොට ක්ලෝරින් නැති වතුර වලින් වෝටර් චේන්ජ් එක දෙන්න. right. එතකොට ඔයාලා මාස දෙකක් යනකොට ඔයාලට පුළුවන් වෝටර් චේන්ජ් කරන ෆ්‍රීකවන්සි එක අඩු කරන්න. ඒ කියන්නේ ඔයාලට සතියකට සැරයක් විතර 130ක විතර වෝටර් චේන්ජ් එකක් කරපුවාම ඇති මාස දෙකෙන් පස්සේ. මොකද ඊට මාස දෙකෙන් පස්සේ ඔයාලගේ ෆිල්ටර්ස් වල ඒ අහිතකර දේවල් අයින් කරන බැක්ටීරියා ටික හොඳටම හැදිලා තියෙනවා. right. එතකොට ඒ විදිහට ඔයාලා වෝටර් චේන්ජ් කරන්න ටැංකිය හරියට ක්ලීන් කරන්න කවදාවත් ටැංකිය සම්පූර්ණ වතුර ටික අයින් කරලා අලුත් වතුර පුරවලා ක්ලීන් කරන්න යන්න එපා. එතනින් පස්සේ මේ මාස දෙකෙන් පස්සේ සතියකට සැරයක් 130 ගානේ වතුර මාරු කරන්න ඕන. ඒ විදිහට අර විදිහට මම කියපු විදිහට කන්න දාන්න ඕන ටික ටික විනාඩි 5ක් ඇතුළත කෑම ඉවර වෙන විදිහට. ඊට පස්සේ ඔයාලට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ මාළු වර්ග විශේෂයෙන්ම ටෙට්‍රා හැර අනිකුත් ගප්පි සෝට්ටේල් ප්ලේටි මොලි කියන මාළු වර්ග පැටවු දානවා ටැංක් එකේ. ඒ හින්දා ඔයාලා පිරිමි සත්තු විතරක් මිලදී ගන්නවා නම් ඒක තමයි ගොඩක්ම හොඳ. ඔයාලට පැටවු අවශ්‍ය නැත්තම් පැටවු දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම පැටවු ටැංක් එකෙන් අයින් කරන්න. අයින් කරලා වෙනම ටැංකියක ඔයාලා ඒ පැටවු ලොකු කරනවා ඒ ලොකු කරන ඒවා ටික කරනවා නම් ඒව කරන්න කිසිම වෙලාවක ඔයාලා ඒ ටැංක් එකේම පැටවුන්ට ලොකු වෙන්න දෙන්න එපා. එතකොට වෙන්නේ ආපහු ටැංක් එකේ ඉන්න මාළු ප්‍රමාණය වැඩි වෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතකනේ එක මාළුවෙක්ට ලීටර් 8ක් ඔයාලා දෙන්න ඕන. ඔයාලා ඒ ගාන හදලා තමයි මාළු මිලදී ගත්තේ. එතකොට ඔයාලා ටැංකියේ මාළුවෙක් අපි කියමු මොනවාම හරි දෙයක් වෙලා මැරුණොත් ඔයාලට රීප්ලේස් කරන්න පුළුවන්. ඒකට ඒ මැරිච්ච මාළු ගාන විතරයි. ඒ කියන්නේ මාළු දෙන්නෙන් මැරුණොත් ඔයාලට දෙන්නෙක් ගෙනල්ලා දාගන්න පුළුවන්. ඊට වඩා දාන්න එපා. ඒකට දැන් ඔයාලා දන්නවා හදන්න ඕන විදිය කොහොමද කියලා. ඒ හින්දා මාළු පැටවු දැම්මොත් මොකද මේ මාළු වර්ග පැටවු දානවා ටැංක් එක ඇතුලේ. එහෙම පැටවු දැම්මොත් එහෙම ඒ පැටවුන්ව අයින් කරලා ඔයාලා හදනවා නම් වෙනම ටැංක් එකේ මේ මාළුන්ව පැටවුන්ව ලොකු කරන්න. මේ ටැංකිය හදන්න එපා. නැත්තම් පිරිමි සත්තු විතරක් ගෙනල්ලා ටැංකිය හදන්න. එතකොට ওই ප්‍රශ්නේ පැටවු ප්‍රශ්න එන්නේ නැහැ. right. දැන් ඔයාලා දන්නවා කොහොමද හරියට මෙන්න මේ මාළු මරා ගන්නේ නැතුව කොහොමද හදන්නේ කියලා. හරි. ඊට මේ හදාගෙන යනකොට ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන්. මම මේ කියන්නේ මෙහෙම කරොත් කවදාවත් මාළුව අවුරුදු 2ක් යනකම් මැරෙන්නේ නැහැ කියලා නෙමෙයි. නමුත් අවුරුදු 2ක් මේ මාළුව ජීවත් කරවන්න නම් නැත්තම් එයාලගේ උපරිම ආයු කාලයේ මේ මාළුව ඔයාලා හදන්න කැමති නම් ආසයි නම් මෙන්න මේ කියපු මේ ටිප්ස් ටික මම මේ දීපු ටිප්ස් ටික හරියට පිළිපදින්න. එතකොට ඔයාලට
කලින්ට වඩා ඔයාලා කලිනුත් මාළු හදලා තියෙන අය නම් ඔයාලට තේරෙයි වෙනසක්. කලින් නම් මගේ සතියෙන් මා ගේන මාළු ටික සතියෙන් මැරෙනවා. හැබැයි දැන් මේ සතියේ නෙමෙයි අවුරුද්ද දෙකක් මාස 6කට වැඩිය මේ මාළු ටැංක් එක ඇතුලේ ජීවත්. මොකද මාළුන්ට ලෙඩ එන්න පුළුවන්. ලෙඩ හැදෙන්න පුළුවන් පසු කාලිනව හරි. මොකද ඒවා ගොඩක් වෙලාවට වෙන්නේ ගොඩක් වෙලාවට ඔයාලා ලෙඩ තියෙන මාළුවෙක් ගෙනල්ලා වෙනම ටැංක් එකකට ඒ ටැංක් එකට ඉන්ට්‍රොඩියුස් කරොත් හරි ඒ වගේ දේවල් වලදී ලෙඩ එන්න පුළුවන්. බැරි නෑ. හරියට වතුර මාරු නැති වුණොත් වතුර වල බැක්ටීරියා ටැංක් එකේ බැක්ටීරියා ලෝඩ් එක වැඩි වෙන්න පුළුවන්. වෙනත් පරපෝෂිතයින් ඉන්නවා ඒවා වැඩි වෙන්න පුළුවන්. ඒවා වැඩි වෙලා මාළු මැරෙන්න පුළුවන්. ඉතින් ওই දේවල් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවා වෙන නොවෙනවා කියලා නෙමෙයි. ඒ හින්දා ඔයාලා හරියට ඒ හදන එක මේ මම කියපු විදිහට අරගෙන හදලා බලන්න ඔයාලට ඒ වෙනස තේරෙයි. ගොඩක් අය ටැංකියේ මාළු ගොඩ ගහ ගන්නවා. ඇක්වේරියම් එකේ මාළු ගොඩ ගහලා තියෙන බිස්නස් එකට. ඒක වරදවා හිතන්න එපා. ඇක්වේරියම් එකේ ෆයිටර් මාළු කෙනෙක් දාලා ඉන්නේ චූටි ටැංකියක. ඒ හින්දා ඔයාලා ගෙනල්ලා මේ මාළුව පොඩි ටැංකියක දාලා තියෙනවා නම් ඒක වැරදි. හරිද? එයාලා කරන්නේ ඇක්වේරියම් එක කරන්නේ බිස්නස් එකක්. එයාලට මේ එක ටැංකියකට මේ ලීටර් 8කට මාළුවෙක් දාලා ඇක්වේරියම් එකේ බිස්නස් එකක් කරන්න බෑ. ඉතින් එයාලා කරන්නේ తాවකාලිකයිනේ. මොකද මේ මාළු ටැංක් එකේ ඉන්නේ කෙටි කාලයයි. ඇක්වේරියම් එකේ අවුරුදු 3ක් මාළු ඉන්නේ නැහැ. ඉතින් අවුරුදු 3ක් මාළු ඉන්නේ ඔයාලා ගාව. ඔයාලගේ ගෙවල් වල තියෙන ටැංකියේ. මොකද ඔයාලගේ ගෙදර තියෙන ඇක්වේරියම් එකක් නෙමෙයිනේ. ඔයාලා බිස්නස් එකක් නෙමෙයිනේ කරන්නේ. ඔයාලා හදන්නේ හුරතලේට මේ මාළුව. ඒකට හුරතලේට මේ මාළුව හදනවා නම් මේ මාළුවට අවශ්‍ය කරන ඉඩකඩ දීලා ආහාර දීලා අවශ්‍ය හොඳ පරිසරයක් දීලා තමයි මේ මාළුව හදන්න ඕනේ. ඉතින් ඒකයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඇක්වේරියම් වල අය වුණත් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ වීඩියෝ එක බලලා ඔයාලත් හැදෙන්න. ඔයාලත් ඒ වගේ කවුරු හරි ඇවිල්ලා කතා කරලා කිව්වොත් එහෙම මූණ එල්ල ගන්න එපා. මේ ටැංකියේ මාළු මැරලා කියලා. එහෙනම් ඔබ වෙන තැනකට ගිහිල්ලා ගනින් කියලා ඒ වගේ වචන කියන්න යන්න එපා කස්ටමර්ස්ලට. ඔයාලත් හැදෙන්න. ඔයාලත් මේ මොන හරි දැක්කොත් ඒවට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් කරලා මේ මාළු ටික හොඳ මාළුවෙක් කස්ටමර් කෙනෙක්ට විකුණන්න. කස්ටමර්ස්ලාත් හොඳ මාළු විතරක් මිලදී ගන්න. එතකොට ඔයාලට දිගටම හොබි එක කරගෙන යන්න පුළුවන්. ආසාවෙන් හොබි එක කරගෙන යන්න පුළුවන්. මොකද මම දන්නවා ගොඩක් අය මාළු මැරෙන හින්දා තමයි මේ හොබි එක අතාරින්නේ. ඉතින් ඔන්න අද පොඩ්කාස්ට් එකේදී මම හිතනවා ලොකු වැදගත් දේවල් ටිකක් කියන්න ඇති කියලා මාළු හදන අයට. ඉතින් අපි මේ වගේම පොඩ්කාස්ට් එකකින් ලබන සතියේත් හමු වෙමු. එහෙනම් මම ගිහලා එන්නම්. ඔයාලට සුබ දවසක්.